කොහොමද ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන්න අපේ බිමල් ජීවිතේ බලන්න. උදේ 5ට විතර නැගිටිද්දී එළිය හරියම කරුවලයි. බලන්නකෝ. ලයිට් එළියක්වත් පේන්නේ නැහනේ. කට්ටම කරුවලයි. බිම්මල් කරන අයට උදේට නැගිටිනවා කියන්නේ හරි අමාරු කාර්යයක්. බිම්මල් කරන ඕන කෙනෙක් දන්නවා ඒක. බිම්මල් කරන කෙනෙක් විතරක් නෙමෙයි. උදේට වැඩට යන කෙනෙක් නැත්තම් ඕනම අම්ම කෙනෙක් උදේට නැගිටිනවා කියන්නේ හරි අමාරුවෙන් නැගිටින්නේ. ඉතින් කම්මැලි කඩ කඩ කොහොම හරි උයන්න පටන් ගත්තා. අද බබාට ගෙනියන්න තියෙන රයිස් සමහර දවස්වලට එළවලු නැත්තම් එළවලුයි මාළු කීපයකුයි නැත්තම් මාළු කීපයක් බතුත් එක ගෙනියන්න තියෙන දවස්වලට මං ඇහැරලා උයනවා පාන්දරට. නැත්තම් ඉතින් අම්මා තමයි උයන්නේ. සාමාන්‍ය සතියේ දවස් 2ක් හෝ 3ක් බබාට රයිස් ගෙනියන්න තියෙනවා. එළවලු කෑම මාළු පිණිත් එක ගෙනියන්න තියෙනවා. ඉතින් මේ දවස්වලට මං උදේට ඇහැරලා උයනවා. බතත් ලිපේ තියලා රයිස් එකට එළවලු ටික කපා ගන්නයි හදන්නේ. උදේට කිසි සද්දයක් නැතුව තියෙද්දි හරියම අමුතුයි හිතා ගන්න බැරි දෙයක් ඒක. ඉතින් මේ දවස් ටිකේ බබාලන්ට 2:00ට අරින්න මොන්ටිසෝරි. එයා තාම ඉස්කෝලෙත් නෙමෙයි මොන්ටිසෝරි. ඉතින් එයාලා 2:00ට අරින හින්දා මං හිතන්නේ එයාලා සතියක් නිමාඩු දෙනවා මේ කොන්සර්ට් එකත් එක්ක. ඒ හින්දා තමයි 2:00ට අරින්නේ. ඉතින් එයාලට උදේට කන්න එයාලගේ ටීෂු චූටි බත් එකක් එවන්න කියලා තියෙනවා කෙසෙල් කොලේ උයලා. කෙසෙල් කොලේ බෙදලා. ඉතින් කෙසෙල් කොලයකුත් කඩලා තවලා මෙන්න මේ විදිහට රයිස් එකෙන් කොටක් එයාට ඉදිරියට. ඒකට පොඩ්ඩක් එවන්න කියලා තමයි තියෙන්නේ. මොකද බබාගේ කන්නට යන නිසායි දෙක විතර ගලව ගන්න පුළුවන් නිසා තමයි එයාලට බත් එකක් ඕනේ කියලා තියෙන චූටි බත් එකක්. මෙයාට මේකදී ලියා ගන්න පුළුවන් වෙන්නේ කොහොම හරි ඉතින් චූටි බත් එකක් ඇවිල්ලා ඒක උතන්න මට තේරෙන්නේ නැහැ තරම් චූටි. ඊට පස්සේ එයාගේ ලන්ච් බොක්ස් එකට එයාගේ දවල් කෑම එක දැම්මා. අපි දැන් යන්නේ මල් ටිකක් කඩන්න මොන්ටිසෝරියට හැමදාම උදේට මල් ගෙනියනවා. ඉතින් මේ පේනවනේ උදේට එයාත් එක්ක තියෙන යුද්ධේ. එයාට හැම දෙයක්ම විහිළුවක්. එයා හැම වෙලාවෙම ජොලියේ ඉන්නේ. ඕනම දෙයක් එයා සැහැල්ලුවෙන් අරගන්නවා. එයාට ඕනම දෙයක් ෆනි. පාට මල් කීපයක් එයාට ඉතින් කරලා දුන්නා. මේ ගස්වල මල් තියෙන ටිකක් උඩින් උසයි. ඒතකොට එයාට කඩා ගන්න බැරි හින්දා මං කරලා දුන්නා එයාට මල් වට්ටිය හදාගන්න කියලා. ඊට පස්සේ ඉතින් රාජකාරිය. මේක තමයි දේවකාරිය වගේ කරන්න ඕන දේ. මල් ටික පැකට් කරා කඩාගෙන ඇවිල්ලා ඔයාලට මිම්මල් වල එක එක දේවල් මම ඔයාලට දානවා YouTube channel එකේදී ඔයාලා බලලා කමෙන්ට් කරලා තිබ්බා. ඒවට මම ඔයාලට රිප්ලයි දාන්නම් ආපහු. ඉතින් මහත්තයා තමයි විමල් ටික මම පැකට් කරලා දීපුවා මහත්තයා ගිහින් කඩවලට දානවා. ඊට පස්සේ යන්නේ මේ බුදුහාමුදුරුවන්ට නැත්තම් උදේම පන්සිල් ගන්න මල් ටික කරන්න. මේ තියෙන්නේ දවල් කඩපුල් මල්. මේවා අර පාන්දරට හැදෙනවා වගේ නෙවෙයි මේවා උදේට තමයි පිපෙන්නේ. ඒවා දවසම මං හිතන්නේ 3 විතර නිකන් මේවා පිපිලා තියෙනවා පර වෙන්නේ නැතුව. උදේට කඩා ගන්න පුළුවන් 9 10 11 වුණත් මේව කඩා ගන්න පුළුවන් ලොකුවට පර වෙන්නේ නැහැ. ඉතින් මේක එක මේ වැලක් වෙනද මේවා මං හිතන්නේ මේ වගේ මල් 10ක් 15ක් කඩා ගන්න පුළුවන් ගොඩක් හැදෙනවා. හැම ගහකම හැම කිනිත්තකම වගේ මල් 2 3 තියෙනවා. හැබැයි මේ ලොකුවට මේ ලොකු නැහැ චූටි. අපේ අල්ල තරම් මේ තරම්වත් මල ලොකු නෑ. නමුත් අල්ලත් එක්ක වියතක් නෑ. මම දන්නේ ප්‍රමාණය කියන්න. අල්ලටත් මදි සමහරලාට. දැන් වල හදලා තිබ්බ මේ පැලවලත් කඩුපුල් පැලවලත් තිබ්බා. මම ඉතින් නිල් කරවලු වැලෙත් මල් ටිකක් කඩාගත්තා. මම මල් වට්ටි 3ක් පූජා කරනවා. මේ මල් වට්ටි 3 තමයි මේ හදාගන්නේ. අද ඉතින් දවස ගෙවුනේ. අද වරුවක් මේ විදිහට තමයි ගෙවුනේ. බලන් හිටියට බොහොමත්ම ස්තුතියි. බයි.